මුඩින්ජි කියන්නේ ඉවරයි. මුඩින්ජි කියන්නේ ඉවරයි. මුඩින්ජි ඉවරයි. මුඩින්ජා කියන්නේ ඉවරද? චූටයි යන්නේ ඉවරයි. මුඩින්ජා ඉවරද? ඉවරද? එතකොට අපිට මේකට ඉවර නැහැ කියලා උත්තරයක් දෙනවා නම් මුඩිය ඉල්ල. මුඩිය ඉල්ල ඉවර නැහැ. මුඩිය ඉල්ල ඉවර නැහැ. එතකොට ඔන්න බලන්න අපි කියනවා නාල ඉවරද? නාල ඉවරද? ඔයා නාල ඉවරද? කුලිච්චි කුලිච්චි මුඩින්ජා නාල ඉවරද? කුලිච්චි මුඩින්ජා නාල ඉවරද? කුලිච්චි මුඩින්ජා නීංග නීංග කියන්නේ ඔයා. ඔයා නාල ඉවරද? ඔයා කුලිච්චි මුඩින්ජා නාන් කුලිච්චි මුඩින්ජි මම නාල ඉවරයි. මුඩින්ජි මම නාල ඉවරයි. නාන් කුලිච්චි මුඩින්ජි. කුලිච්චි කියන්නේ මොකද්ද? නාලා. එක ලියාගන්න නාන් කුලිච්චි මුඩින්ජි. කුලිච්චි සමෙච්චි කියන්නේ උයලා. සමෙච්චි මේ වාක්‍ය ඔයාලා දාලා ලියාගන්න. සමෙච්චි කියන්නේ උයලා. දැන් අපිට අහන්න පුළුවන් බලන්න. නීංග සමෙච්චි මේ කුලිච්චි කියන දණ්ඩ සමෙච්චි දාන්න. නීංග සමෙච්චි මුඩින්ජා ඔයා උයලා ඉවරද? නාන් සමෙච්චි මුඩින්ජි. නාන් සමෙච්චි මුඩින්ජි. උයලා ඉවර නැත්තම් නාන් සමෙච්චි මුඩිය ඉල්ල. මම උයලා ඉවර නැහැ. නාන් සමෙච්චි මුඩිය ඉල්ල. මම උයලා ඉවර නැහැ. මෙදින්නේ ඉවර නැහැ. මුඩිය ඉල්ල. ඒක පේන්නේ නැද්ද? මුඩිය ඉල්ල ඉවර නැහැ. මුඩිය ඉල්ල. මුඩිය ඉල්ල. සමෙච්චි උයලා. සමෙච්චි උයලා. අපිට කියනවා මේ කතා කරලා ඉවරද? කොහොමද? කදච්චි. 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 කදයි. එතන මේ මෙහෙම ලියන්න පුළුවන් කදච්චි කියලා. කදෙයි කදෙච්චි. කදෙච්චි. කතා කරලා. නැත්නම් මේ කොම්බු දෙක අයින් කියලා කදච්චි කියලා කියන්න පුළුවන්. කතා කරලා. ඔයාලා වාක්‍ය හදාගන්න අපිට අහන්න පුළුවන් නීංග කදච්චි මුඩින්ජා. ඔයා කතා කරලා ඉවරද? ඊට අපිට කියනවා නාන් කදච්චි මුඩින්ජි. ඕ නැත්නම් මම කියන්නේ නා ඕ කදච්චි මුඩින්ජි. ඕ කතා කරලා ඉවරයි. කදච්චි මුඩින්ජි. කදච්චි මුඩින්ජි ඉවරයි. මුඩින්ජා ඉවරද? ප්‍රශ්නාර්ථය. හරි. ඊළඟට අහන්න පුළුවන් පොයිසොල්ලි. පොයිසොල්ලි කියන්නේ බොරු කියලා ඉවරද? පොයිසොල්ලි කියන්නේ බොරු. පොයිසොල්ලි බොරු කියලා ඉවර. නීංග පොයිසොල්ලි මුඩින්ජා. ඔයා බොරු කියලා ඉවරද? පොයිසොල්ලි බොරු කියලා. කද මුඩින්ජා. කතාව ඉවරද? කද මුඩින්ජා. එන්න කද. දැන් කද කියන්නේ මොකෝ තත්ත්වය කියලා අහන්නේ අපි සම එක එක පැතිවල එක එක අහනවා. දැන් අපි බෙදන මොකෝ තත්ත්වය කියලා අහනවා. සමහර කට්ටිය අහන මොකෝ සීන් එක. මොකෝ තත්ත්වය, මොකෝ කතාව, මොකෝ ලයින් එක. එක එක ඒවා අහනවානේ. අන්න ඒකට අපි කියනවා හැම එකටම කොමන් එන්න කද. අර කෙනෙක් එකක් කතා කරද්දි මොකෝ වෙන්නේ කියලා අහන අදහස එන්න කද. කියන්නේ මේ වෙලාවේ කියන්නේ එයා ඉන්න තත්ත්වය අනුව නැත්තම් ඒ දවස් වලට එයාට මොකද වෙන්නේ කියලා අහන්න එන්න කද කියලා අහනවා. එන්න කද. කතාව ඉවරද කියලා අහන්න පුළුවන්. නීංග කද මුඩින්ජා කතාව ඉවරද? සීරියල් මුඩින්ජා සීරියල් එක ඉවරද? ෆිල්ම් මුඩින්ජා ෆිල්ම් එක ඉවරද? නඩිච්චි කියන්නේ රංගපාලා. රංගපාලා ඉවරද කියලා අහනවා නම් නඩිච්චි 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 මුඩින්ජා. නීංග නඩිච්චි මුඩින්ජා ඔයා රංගපාලා ඉවරද? නඩිච්චි මුඩින්ජා වා රංගපාලා ඉවරද? නඩිච්චි මුඩින්ජා වා රංගපාලා ඉවරද? நான் குளிச்சு முடிய இல்ல. මම නාල ඉවර නෑ. கொஞ்சம் இருங்க. இருங்க කියන්නේ පොඩක් ඉන්න. එන්න අවසరం. මොකද හදිසිය? එන්න අවසరం. நான் குளிச்சு முடிய இல்ல. கொஞ்சம் டைம் ஆகும். சுட்ட பறக்கு වෙයි. கொஞ்சம் டைம் ஆகும். අපිට උත්තර දෙන්න පුළුවන්. கொஞ்சம் டைம் ஆகும். கொஞ்சம் டைம் ஆகும். එතන கொஞ்சம் நேரம் போகும் කියලා කියන්න පුළුවන්. நேரம் போகும். වෙලා යයි. கொஞ்சம் நேரம் போகும் කියලා කියන්න පුළුවන්. கொஞ்சம் டைம் ஆகும் කියලා කියන්න පුළුවන්. கொஞ்சம் டைம் ஆகும். எழுதி முடிஞ்சா சொல்லுங்க.
கொஞ்சம் டைம் ஆகும். கொஞ்சம் இருங்க වෙලා යන්නේ සුට්ටක් ඉන්න. ටයිම් ආහාද කියන්න පුළුවන් අපිට. වෙලා යන්නේ ටයිම් ආහාද වෙලා යන්නේ වෙලා යන්නේ. கொஞ்சம் டைம் ஆகும் කියන්නේ පොඩ්ඩක් වෙලා යයි. පොඩ්ඩක් වෙලා යයි. கொஞ்சம் டைம் ஆகும். டைம் ஆகாது. கொஞ்சம் இருங்க. වෙලා යන්නේ සුට්ටක් ඉන්න. කදෙච්චි මුඩින්ජි කතා කළ ඉවරයි. කදෙච්චි මුඩින්ජා කතා කළ ඉවරද? කදෙච්චි මුඩිය ඉල්ල කතා කළ ඉවර නැහැ. සමෙච්චි මුඩින්ජා උයලා ඉවරද? සමෙච්චි මුඩින්ජි උයලා ඉවරයි. සමෙච්චි මුඩිය ඉල්ල උයලා ඉවර නැහැ. පොයිසොල්ලි මුඩින්ජා බොරු කියලා ඉවරද? පොයිසොල්ලි මුඩින්ජි බොරු කියලා ඉවරයි. පොයිසොල්ලි මුඩිය ඉල්ල බොරු කියලා ඉවර නැහැ. කද මුඩින්ජි කතාව ඉවරයි. කද මුඩින්ජා කතාව ඉවරද? කද මුඩිය ඉල්ල කතාව ඉවර නැහැ. கொஞ்சம் இருங்க. කඩේසි තුණ්ඩු කියන්නේ අවසාන කෑල්ල. කඩේසි කියන්නේ අවසාන. නී කඩේසි ඔය අන්තිමයා. කඩේසි කියන්නේ අන්තිමයා අවසානයි කියලා කියනවා. කඩේසි තුණ්ඩු කියන්නේ කෑල්ල. තුණ්ඩු. කඩේසි තුණ්ඩු අන්තිම කෑල්ල. අවසාන කෑල්ල. எழுதி முடிஞ்சா சொல்லுங்க. ඕන්නේ මේක ඔයාලා හිතාගන්න මේක කටපාඩම් කරගත්තාම ඔයාලා ඕ ටැමින් කෙනෙක් මුස්ලිම් කෙනෙක්ගේ ඕන දෙයක් අපිට චුට්ට අහන්න පුළුවන්. මුඩින්ජි මුඩින්ජා මුඩින්ජි මුඩිය ඉල්ල. මුඩින්ජා මුඩින්ජි මුඩිය ඉල්ල. ඔක කටපාඩම් කරන්න. මුඩින්ජා මුඩින්ජි මුඩින්ජි මුඩිය ඉල්ල. ඊට පස්සේ එක පාට හැමදාම ගන්නව මතක හිටින්නේ නැහැ. අපි අර ගෲප් එක හැදුවට පස්සේ ඔටෝ ඔයාලට ටික මතක් වෙයි ආයෙසරයක්. ඒ වගේ ඇහිද්දි වොයිස් මේසේජ් එකම දේ ආය ඇහිද්දි හරිම ලේසි. ඔයාලා හිතයි මෙච්චර අමාරුවක් නැහැනේ කියලා. සාමාන්‍ය ඔයාලා ලෙවල් එකට එයි ඔයාලා. රෙකෝඩින් බලන කට්ටිය මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕන වෙලාවක අහන්න. මේ වෙලා ගියා කියලා කියන්නේ අපි ටයිම් ආයිට්. වෙලා ගියා டைம் ஆயிட்டு. இப்ப டைம் ஆயிட்டு. දැන් වෙලා ගියා. කෙදි பண்ணுங்க. டைம் ஆயிட்டு. වෙලා ගියා. டைம் ஆயிட்டு. වෙලා ගියා. டைம் ஆயிட்டு. වෙලා ගියා. டைம் ஆயிட்டு වෙලා ගියා. ඔයාලගේ බෝඩ් එක පැහැදිලි නෑ වගේ නෑ නේද? මේ තුන දාලා ලියන්න තියෙන්නේ. මේකට සමෙච්චි මුඩින්ජි සමෙච්චි මුඩියන්ජා සමෙච්චි මුඩියර මේ ටික මේකට දාලා ලියන්න තියෙනවා. ලොකු දෙයක් නෑ.